හැලෝ ළමයි, දැන් මාකට් එකක් එක තැන කන්සන්ට්‍රේට් වෙද්දී හරිද මම දැක්ක සහ මම පිළිපැද්ද එක ඔප්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් මෙතන මේ තියෙන දැන් මේ අවස්ථාව බලමුකෝ හරිද. දැන් මෙහෙම එක තැන කන්සන්ට්‍රේට් වෙන මාකට් එකක් මේ තියෙන ලික්විඩිටි ටික ගත්තාම හරිද, මේ තියෙන ලික්විඩිටි ගත්තාම හරිද, ඒ ලික්විඩිටි ගත්ත පොයින්ට් එකත් එක්කලා මාකට් එක ඉහළට යාමේ සම්භාවිතාවක් තියෙනවා හරිද. ඒ කියන්නේ දැන් මෙහෙමයි. දැන් උදාහරණයකට ගමුකෝ මෙහෙම අපි මෙන්න මෙහෙම බෝලය මේ තියෙනවා, බිත්තියක් තියෙනවා. එතකොට මේ බිත්තිය තුල ප්‍රෙෂර් එකකින් හරිද මෙහෙම බෝලයක් ගහනවා හරිද. ප්‍රෙෂර් එකකින් අපි හිතමුකෝ මෙහෙම බෝලයක් ගහනවා, ඒක බවුන්ස් වෙවි මෙහෙම තියෙනවා හරිද. රයිට්. එතකොට මේ ප්‍රෙෂර් එක වැඩි වෙලා ඒ කියන්නේ අපි හිතමු නිකන් යගුලියක් වගේ එකක් හරිද. මෙහෙම ඒ කියන්නේ බම්ප් වෙලා යගුලිය හැම වෙලෙම ප්‍රෙෂර් වෙලා එක ස්ථානයකදී පුපුරනවානේ හරිද. එක ස්ථානයකදී ඔක පුපුරනවා. එතකොට ඒ පිපුරුවාම ඒ බම්ප් එක වැඩියෙන්ම දුන්න පැත්ත තමයි මාකට් එක මෙහෙම පුෂ් කරන්නේ. රයිට්. වාර්තා වෙනවා. එතකොට කන්සන්ට්‍රේට් මාකට් එකත් දැන් මාකට් එක කන්සන්ට්‍රේට් වෙලා හිතන්නකො මෙතන තියෙන ලික්විඩ් ටික ටච් කරලා හරිද අනිත් පැත්තට හරිද, අනිත් පැත්ත මාකට් එක යනවා හරිද. ඒකට මම තව උදාහරණයක් පෙන්නන ඕනතර උදාහරණ නැති මේකේ. අපි බලමු. කෙනෙක් වගේ අවස්ථාවේ සීමිතයි තියෙනවා හරිද. දැන් මෙතන බලන්න ළමයි හරිද, මෙතනත් ඔය කිව්ව මාකට් ටයිප් එකනේ තියෙන්නේ. එතනත් කන්සන්ට්‍රේට් මාකට් එකක් තියෙන්නේ හරිද. එතකොට මෙතන උඩ තියෙන ලික්විඩිටි එක ගන්නවා හරිද, උඩ තියෙන ලික්විඩිටි එක ගන්නවා, අරගත්ත සනික මාකට් එක අනිත් පැත්තට ෆ්ලිප් වෙනවා. ඒ කියන්නේ අර බෝලේ බවුන්ස් වෙවි තිබිලා වැඩිම ප්‍රෙෂර් එක තියෙන පැත්තට කඩාගෙන මාකට් එක යනවා හරිද. අපි ආයෙ බලමු. මෙන්න මේ හරිය තියෙනවා වගේ මම දැක්ක නිකන්. මෙතන බලන්නකො උතර. නෑ එතන ගන්න බෑ. අපි තව බලමු. තව උදාහරණයක් වලින් පෙන්නන්න මට අවශ්‍ය. මෙතන බලන්න, මෙතනත් ඒ අපිට එහා සමාන උදාහරණයක් තියෙනවා. ඒතර එකතන කන්සන්ට්‍රේට් වෙනවා හරිද. ඒතර මේ තියෙන ඉහළ තියෙන ලික්විඩිටි මේ CIST ලෙවල් එකක් හරිද. CIST කියන්නත් බෑ එතන හරි. ඒතර ඒ අතර මාකට් එක පුෂ් වෙනවා ටිකක් හරි. තව බලමු අපි. මෙතන බලන්නකො, මෙතන හොඳ උදාහරණයක් තියෙනවා. දැන් මෙන්න මෙතන වාට පේනවා. දැන් මෙතන යට ලික්විඩිටි ගත්තා, එතනින් බවුන්ස් වුණා රයිට්. ඊට පස්සේ මේ FVG වල රියැක්ට් කරලා ආපහු මාකට් එකේ ගමන යනවා හරි. ඒතර මේක පොඩ්ඩක් ඔයගොල්ලන් බලන්න හරිද. මම කිව්ව පොලිට විශ්වාස කරන්න එපා හරිද. මොකද එහෙම විශ්වාස කරොත් ආ මොඩේකින් හරි. ඔයා මාකට් එක ඇවිල්ලා මේව බලන්න හරි. මේ මිනිස්සු කියන දේවල් වල ඇත්තක් තියෙනවද, මේ විදිහට මාකට් එක යනවද රයිට්. මේ විදිහට ඔයා චුට්ටක් බලන්න. බලලා ඊට පස්සේ ඔයාට පුළුවන් මේවා රියල් ලයිෆ් එක ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා බලලා ඔයාට පුළුවන් සාර්ථක වෙන්න. හරිද. එතකොට දැන් මේක ඇත්තම ලෝවර් ටයිම් ෆ්‍රේම් වල වැඩ කරන නියතයක් හරිද. ඉතින් අපි ලොන්ග් ටයිම් ෆ්‍රේම් වල මේක කරන්න බැරිත් නැහැ. නමුත් ඔපචුනිටි සෙට් වෙන්නේ අපිට ස්කාල්ප් එහෙම කරද්දී. හැබැයි මේ මොන දේ තිබ්බත් ඔයා සාමාන්‍යයෙන් හයර් ටයිම් ෆ්‍රේම් ඇනලයිස් කරලා ඒ ඔපචුනිටි එක ගන්න ඕනේ හරිද. ඒ ඔපචුනිටි එකට මේක යොදා ගන්න ඕනේ. එහෙම තමයි අපි ට්‍රේඩ් ගන්නෙ. එතකොට ට්‍රේඩින් වලින් හිරලා ඉන්නවා නම් ඔයාලා පැසිව් ඉන්කම් එකක් ජෙනරේට් කරගන්න ඕන නම් මගේ මේක් මනි ඔන්ලයින් සිංගල් ක්ලබ් එක තියෙනවා. මේ ක්ලබ් එකට ජොයින් වෙන්න පුළුවන්. ජොයින් වෙලා මාසෙකට $1යි හරිද. ප්‍රදමුසේ ඉතින් Facebook එකෙන්, YouTube එකෙන්, KDP වලින්, ඇඩ්බස්ට් එකෙන් කොහමද සාර්ථක වෙන්නේ කියන එක දේ තමයි මම මේකෙදි උගන්වන්නේ. ඉතින් වාට හරි පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් මේක.
ඉතින් ඔයතනවා ලොකු දෙයක් කරගන්න පුළුවන් ඔයාගේ ඔන්ලයින් ජර්නි එකේදී. මුදල් කියන දේ හම්බ කරගන්න පුළුවන් මාසෙට ඩොලර් 500ක් 1000ක් වුණත් ඊටත් වඩා උපයන්න පුළුවන්. ඉතින් ඩිජිටල් ප්‍රොඩක්ට් නම් මිලියන ගාණක් වටින දේවල් තියෙනවා. ඒකෙම කෝසස් 5ක් තියෙනවා. ඉතින් ඔන්ලයින් ගේමක් ගහන් ඉන්න කෙනෙක්ට මේක මම හිතනවා හොඳ ඔපචුනිටි එකක් වෙයි. ලින්ක් එකට දාලා දෙනවා. ඒ වගේම මේක ප්‍රැක්ටිස් කරන්න කියලා දුන්න දේ හරියටම කරන්න. එහෙනම් ඔයාලට ජය